පහුගිය සිකුරාදා පටන් ආණ්ඩුවේ පළවත්තට සම්බන්ධ නිල සහ නොනිල සියලුම මාධ්‍ය සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍යාංශ ඉතාමත්ම කාර්යබහුල වෙලා තියෙනවා අපි දැක්කා. ඒකට හේතුව තමයි මේ අපි බහුජන බලය. අපි බහුජන බලය විසින් මතු කරපු කාරණාවල් නිසා පළවත්ත කාර්යාලය ඉතාමත්ම දැඩි කැළඹීමකට ලක් වෙලා තියෙනවා කියලා අපිට ආරංචි ලැබුණා. ඉතින් ඒ නිසා ඔවුන් ඉක්මනටම කැඳෙව ඔවුන්ගේ දෙස් විදෙස් සියලුම සේදුම් බලකායන් කැඳවලා වෙනදාට ඔවුන්ට දීලා තිබුණ අර සේදුම් ඇපිල්ලීම් ඒ වගේ වැඩ රාජකාරි වලට අමතරව මඩ ගැසීමේ රාජකාරිත් සෑහෙන පවරලා තිබුණා. ඉතින් ඔවුන් සෑහෙන නිර්මාණශීලී විදිහට අපේ බහුජන බලය අපි ටාගට් කරගෙන ඔවුන් හරිම නිර්මාණශීලී ප්‍රබන්ධ විවිධාකාරයේ චරිතාපදාන ඒ වගේ දේවල් එලි දක්වලා තිබ්බා. ඉතින් ඒ හැමදේම ඉතින් මාලිමාවේ හැමදේම වගේ ඒවා සත්‍යයෙන් තොරයි. ඒත් එක්කම ආණ්ඩුවට එක්තරා දෙයක් අමතක වුණා. තමන්ගේ සම්පූර්ණ ශක්තියම බහුජන බලය අපිට පහර දෙන්න පාවිච්චි කරපු නිසා ඔවුන් තමන්ගේ ප්‍රධාන රාජකාරිය අමතක වෙලා තියෙනවා. ඔවුන්ට තාමත් හරියට QR කෝඩ් එක හරියට කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද ඔවුන් වෙන වැඩනේ කරන්නේ. ඒ වගේම ඔවුන් පොරොන්දු වුණා 16 වෙනිදා වෙනකොට ආණ්ඩුවෙන් නිල නැකත් සීට්ටුව ලබා දෙනවා කියලා. නමුත් ඊයේ වෙනතුරුත් උන්ට තමන්ගේ පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. අද ලබා දෙනවා කියලා ඊයේ ප්‍රකාශ කරා. නමුත් ඉතින් අපිට ඒකත් ෂුවර් නැහැ. ඒ කොහොම වුණත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට මේ විදිහට ඒ කියන්නේ තමන්ගේ ඩෙඩ්ලයින් එක මීට් කරන්න බැරි වෙලා තියෙනවා. ආණ්ඩුව තමන්ගේ නොහැකියාව තමයි ඉතින් පෙන්නලා තියෙන්නේ. අනිත් එක ඉතින් ඔය පොරොන්දු කඩනවා කියන එක ඉතින් ඔයගොල්ලෝ පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයිනේ. ඒකෙන්ද අපිට නම් ඔක ගාණක් නැහැ. ඒ උනට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් ඔබ මාලිමාව විතරක් නෙමෙයි. දැන් ආණ්ඩුව. එතකොට ආණ්ඩුවක් විදියට එහෙම ඩෙඩ්ලයින් එකක්වත් මීට් කරන්න බැරි නම් ඒක තමන්ගේ අදක්ෂතාවය තමයි පෙන්눔 කරන්නේ. ජාතික ජන බලවේගය කිව්වට ඔබ බහුජන බලයට බයයි නේද? ඉතින් ඒ නිසානේ ඔබ ওই විදිහට ඔබේ සම්පූර්ණ ශක්තියම අපිට පහර දෙන්න පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම ජාතික ජන බලවේගය කියලා කිව්වට ඔබේ වේගය සර්වජන බලයටත් වඩා අඩුයි අපිට පේන විදිහට. දැන් සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහත්මයා ප්‍රකාශ කළා ආණ්ඩුවට බැරි නම් අපි කැමති නැකත් සීට්ටුවක් ලබා දෙන්න කියලා. කිව්වා වගේ එතුමා දවස් දෙකක් විතර යනකොට සර්වජන බලයේ සියලු දෙනා එකතු වෙලා නැකත් සීට්ටුවක් ප්‍රකාශයටපත් කරා. ඉතින් නමුත් ආණ්ඩුව විදිහට ඔබට තාම මේක කරන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඔබ මොකද හිතන්නේ ඔබ ඇත්තටම ඔබ ආණ්ඩුවක් විදිහට සර්වජන බලයටත් වඩා දුර්වලයි කියන එකද ඔබ එකෙන් පෙන්눔 කරන්නේ. ඉතින් ඕක තමයි අපිට කියන්නේ මේ අපි කිව්වා මේක එල්බෝඩ් ආණ්ඩුවක් ඡන්දය දෙන්න එපා කියලා. නමුත් ජනතාව පිළිගත්තේ නැහැ. ඉතින් අර සමහර දේවල් තියෙනවා ඒ මොනවා වුණත් පහුවෙලා කරලා වැඩක් නැහැ. වෙලාවට කලාවට සිද්ධ වෙන්න ඕන දේවල් තියෙනවා. දැන් ඔය නැකත් සීට්ටු වගේ දේවල් එහෙමයි. ඉතින් ඔබ ආණ්ඩුවක් විදිහට ඒක දෙන්න නොහැකි වුණ නිසා වෙනත් අයට සිද්ධ වෙලා තියෙනවා ඉදිරිපත් වෙලා ආණ්ඩුවෙන් කර යුතු කාර්යයන් තමන්ගේ වගකීමක් විදිහට අරගෙන කරන්න. මම දැක්කා පහුගිය දවසේ ගියාම හුණුපිටිය ගංගාරාමේ පන්සලෙන් පවා තමන් විසින් ප්‍රකාශයටපත් කරලා තියෙනවා නැකත් සීට්ටුවක් සහිත ලිතක්. ඒ විදිහට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව නිසා තමයි. ඒ වගේම තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඔබේ ඩෝබි බලකාය පුනපුටා කිව්වා අපි මේ සිංහල අවුරුදු චාරිත්‍ර ගැන මෙච්චර වද වෙන්නේ නැකත් සීට්ටුව ගැන මෙච්චර වද වෙන්නේ අපි හරිම ගෝත්‍රික මත දරන නිසා කියලා. අපි හැමෝටම Tamanට යම්කිසි කුල ගෝත්‍රයක් තියෙනවා. ඔව් අපි ගෝත්‍රිකයි. අපි සිංහ වංශේ. අපි අපේ සිංහ වංශය ගැන අභිමානයක් තියෙනවා. අපි හෙළයෝ. අපි හෙළ ගෝත්‍රය ගැන අපි අභිමානයක් තියෙනවා. අපි ඒ ගෝත්‍රික ලක්ෂණ ඉදිරියට ගෙනියන්න ඉදිරි පරම්පරාවට ගෙනියන්න අපි කැප වෙලා ඉන්නවා. අපි කැමති ඒ ලක්ෂණ ගෙනියන්න. මොකද අපේ ගෝත්‍රික ලක්ෂණවල නැහැ මේ මිනී මරලා ඔළුව වැටේ ගහන ඒවා වගේ ඒවා බිලි පූජා පවත්වන දේවල් වගේ දේවල්. එහෙම දේවල් අපේ ගෝත්‍රික ලක්ෂණවල නැහැ. අපේ ගෝත්‍රික ලක්ෂණවල තිබුණ නැහැ හයෙන් පස්සේ ලාම්පු පත්තු කරපු අයව මරන්න ඕන කියලා. අපේ ගෝත්‍රික ලක්ෂණවල තියෙනවා මිය ගිය අයට ගෞරවනීය මරණයක් හිමි කර දිය යුතුයි කියලා. ඉතින් තමන් විසින් මරපු පුද්ගලයන්ගේ මිනියවත් තමන්ගේ මිනිය දණහිසට ඉහළට ගන්න දණහිසෙන් ඉහළට ගන්න එපා කියපු ගෞරවනීය මරණයක් පව උරුම කර දෙන්න එපා කියපු ඔබදා කියන්නේ අපි ගෝත්‍රිකයි කියලා. එතකොට එහෙම කරපු පක්ෂයක් එහෙම ඉතිහාසයක් තියෙන ඔබ අපේ ගෝත්‍රිකයි කියනකොට අපිට දැන් ඇත්තටම හිතෙනවා අපේ ගෝත්‍රිකකම හොඳයි කියලා. ඒ වගේම ඔබට අර කන්න ඕන වෙලාවට තලගොයා කබරගොයා තලගොයා වෙනවා වගේ
දැන් සුබ නැකතට රට අනුරට කියලානේ ඔයගොල්ලෝ බලයට ආවේ. එතකොට නැකත සුබයිද? එතකොට නැකත් බලන එක හොඳයිද? එතකොට රටේ බහුතරයක් ජනතාව නැකත කියන දේ ඊ타ත්ම වගකීමකින් කියන්නේ ඊටා විශාල වශයෙන් පිළිගන්නවා කියන දේ ඔබ දන්න නිසා ඔබ මේ නැකත කියන වචනේ පාවිච්චි කරා. ඉතින් එහෙම ජනතාව මුලා කරලා බලයගත් නැකත කියන වචනේ පාවිච්චි කරලා බලය ලබාගත් ඔබද මේ අපිට කියන්නේ අපි ගෝත්‍රිකයි කියලා. අපේ ගෝත්‍රික ලක්ෂණ වලින් පෙන්වන්නේ අපි සිංහල අවුරුදු සංස්කෘතියෙන් පෙන්වන්නේ එකමුතුකම, පෞල් සම්බන්ධතා පිළිබඳව තියෙන වටිනාකම, ඒ වගේම නව්‍යතාවය, කළගුණ දැක්වීම, විශේෂම ලක්ෂණ තමයි කළගුණ දැක්වීම. මොකද අපි සිංහල අවුරුද්ද කියන්නේ ලිඳට අපිට අවුරුද්දක් පුරා ජලය ලබා දුන්න ලිඳට පවා ගනුදෙනු කරන කළගුණ දැක්වීම ප්‍රධාන වශයෙන් කොටගත් චාරිත්‍රයක්. ඉතින් අවුරුදු 76ක් තිස්සේ පැවති ආණ්ඩුවලින් ප්‍රතිලාභ ලැබලා ඒ වගේන් විවිධාකාරයේ දියුණුව ලැබපු ඔබ ඒ ආණ්ඩුවලට අවුරුදු 71ක සාපයක් කියලා බොරු ජනමතයක් ගොඩනංවලා කළගුණ දැක්වීම කියන ගුණය වැරද්දක් විදිහට මිනිස්සුන්ට දක්වලා එහෙම කරපු ඔබද අපිට මේ ගෝත්‍රිකයි කියලා කියන්නේ. ඉතින් මේ අපේ ගෝත්‍රික ලක්ෂණ ගැන අපි බොහොම පැහැදීමෙන් ඉන්න අපි කැමතියි ඒ ගෝත්‍රික ලක්ෂණ අපේ දරුවන්ට අපේ ඉදිරි පරම්පරාවට දායාද කරන්න. මොකද එහෙම නොවුනොත් වෙන්නේ ඔබ මාලිමාවේ ඉන්න පුද්ගලයන් වගේ කල්ලතෝනි පරපරක්. අපි ඒකට කැමති නැහැ. අපි දැක්කා ජනාධිපතිතුමා මිලියන 11ක් වියදම් කරලා යාපනයට ගියා තයිපොංගල් සමරන්න. ඒ වගේම අපි දැක්කා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවතුණා ඉෆ්තාර් සැමරීම උත්සවයක්. අපි හරි කැමතියි ඒවට. එහෙම තමයි විය යුත්තේ. රටේ ජනතාවගේ සංස්කෘතියත් එක්ක රටේ නායක එකතු වෙ යුතුයි. අපි ඒවට හරිම කැමතියි. නමුත් අපි කවදාවත් දැක්කේ නැහැ ජනාධිපතිතුමා අවුරුද්ද සමරනවා කියන එකෙන් අපි අදහස් කරේ එතුමා අවුරුද්ද සමරන්න එකඟයිද? එතුමාත් හිතනවාද මේ අවුරුද්ද සමරනවා කියන එක ගෝත්‍රිකයි කියලා? ඒක පොෂ් මදිද එතුමාට? එහෙම නැත්නම් නැකත් සීටු දීලා ඒවා අවුරුද්ද සමරනවා කියන දෙයට එතුමා රාජ්‍ය අනුග්‍රහය දක්වනවට විරුද්ධයිද? ඒ දේවල් තමයි අපිට තියෙන ප්‍රශ්න. මොකද අපි සමරන්නේ රටේ බහුතර ජනතාවක් සමරන රටේ තියෙන ප්‍රධානතම සංස්කෘතික අංගය. මේක මේ සිංහල ජනතාව විතරනේ දැන් ගොඩක් සිංහල බෞද්ධයෝ විතරනේ බොහෝ දෙනෙක් දැන් මේක සමරනවා. ඉතින් එහෙම අපේ අනන්‍යතාවයට තියෙන මේ ප්‍රධානතම සංස්කෘතික අංගයට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවද කියලා දැනගැනීමේ අයිතියක් ජනතාව විදිහට අපිට තියෙනවා. අපි අහුවේ මේ ප්‍රශ්නේ. එතකොට රටේ පුරවැසියා විදිහට ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා අන් අයට පූර්වාදර්ශයක් සපයන්න. ඒ වගේම තවත් දෙයක් මතක් කරන්න තියෙනවා. අපගේ අදහස් සහ මතවාදවල යම්කිසි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒ පිළිබඳ විවේචනය කරාට ඒ පිළිබඳව අපෙන් ප්‍රශ්න කරාට කමක් නැහැ. නමුත් අර ජාත්‍යන්තර කාන්තා දිනයේ දවසේ ඉකිබිදින කාන්තාවන්ගේ කඳුළු පිස දමන්න ඉදිරිපත් වුණු ජනාධිපතිතුමා ඔබතුමන්ලාගේ ඩෝබි බලකාය අභූත චෝදනා නගමින් අනිකුත් කාන්තාවන්ට විවිධාකාර අසත්‍ය චෝදනා නගමින් මෙහිම මඩ ගහනකොට ඒකට අනුග්‍රහය ලබා දෙනවා කියන එක නම් ඇත්තටම එච්චරම හොඳ දෙයක් නෙමෙයි. ඉතින් අපිට පේනවා මාලිමාවේ තියෙන චින්තනයේ පටු බව, ඔබේ ලෝකයේ තියෙන කුඩා බව. ඉතින් තවත් දෙයක් මතක් කරන්න ඕන. දැන් බලය ලැබිලා අවුරුදු දෙකමාරක් ගත වෙලා තිනවා. ආණ්ඩුවට දැන් එල්බෝඩ් දාගෙන කරා වුණත් මේ වෙන විට තමන් ආණ්ඩුවක් විදිහට ක්‍රියා කරන්න ඕන කොහොමද කියලා තේරුම් අරගෙන ක්‍රියා කරන්න කාලේ හොඳටම ඇති. මින් ඉදිරියට ඔබ ප්‍රමුඛත්වයේ දිය යුත්තේ ආණ්ඩුවේ රාජකාරී වලට මිසක් මාලිමාවේ රාජකාරී වලට නෙමෙයි කියලා දැන්වත් හොඳට හිතට අරගෙන ආණ්ඩුව විදිහට වගකීමෙන් කටයුතු කරොත් හොඳයි කියලා මතක් කරලා දෙන්න කැමතියි. ස්තුතියි.